අපිට මේ ආධාර උපකාර කරන මහත්තුරුන්ට අපි කියනවානේ දැන් මේ බඩු මෙච්චර පවුල් ප්‍රමාණයකට අපි ලබා දෙනවා කියලා. දැන් මේ ඉන්න මිනිස්සු සැරෙන් සැරේට ඇවිල්ලා බඩු මල්ල ඉල්ලගෙන යනවා. අපිට අර මේ ඒ වැඩසටහන් කරන මහත්තුරුන්ට පින් අනුමෝදන් කරලා ඒ ඇත්තොන්ට දකින්න බලන්න සතුටු වෙන්න වීඩියෝ එකක් සමාජගත කරගන්න නැහැ. ඉතින් ඒ නිසා මේ ඔක්කොටම එකම වෙලාවක එන්න කියන පණිවිඩය දෙන්න ඕනේ. දැන් මොකද පන්සලෙන් හැම අවුරුද්දෙම මේක චාරිත්‍රයක් වෙලා තියෙන්නේ දැන්. ගමෙන් පන්සලට අවුරුදු. මේ තියෙන්න ඕන එකේ පන්සලෙන් ගමට හැමදාම සිංහල අලුත් අවුරුද්දට දැන් දීලා තියෙනවනේ මෙතෙක් කාලයක්ම දීලා තියෙනවනේ. ලංකාවේ කවුරු හරි කොහෙන් හරි සම්බන්ධ වෙලා තියෙනවනේ. දැන් මේ සැරේත් ඔය අපේ පිට රටවල් වල ඉන්න මහත්තුරු 3-4 දෙනෙක් එකතු වෙලා තමයි මේ වැඩසටහන කරන්නේ. ඒගොල්ලොන්ට මට මේකේ පැහැදිලි තොරතුරු ටික ලබා දෙන්න ඕනේ හින්දා මේ සියලුම දෙනාට ඔය කියන වෙලාවට එකතු වෙන්න කියන්ට. මොකද වෙලාව කීයටද දාගන්නේ? උදේ 10ට. උදේ 10ට දාගමු එහෙනම් ඈ. ඔන්න එහෙනම් ගමින් පන්සලෙන් ගමට අවුරුදු. සියලු දෙනාටම දැනුවත් කරලා මේ උදේ 10ට ලැහත් වෙන්න. ගමෙන් පන්සලට බැනුම් කියන්නේ ඒක ඔයත් ඉන්නවද එතන? ගමෙන් පන්සලට බැනුම් කියන්නේ ඒක මේ මගේ පන්සලේ විතරක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ මේ සිවුර පොරවගෙන වැඩ ඉන්න රහත් වෙලා ඉන්නවා කිව්වත් ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොටම ප්‍රශ්න තමයි. රහත් වෙච්ච එක නිරවුල් කරගන්න බැරුව පට්ට කට්ටක් කරනවා සමහරව. තව සමහර කට්ටියක් ත්‍රිපිටකයේ අතේ තියාගෙන කෝකද හරි කියලා හොයාගන්න බැරුව දඟලනවා. තව සමහර කට්ටියක් එක එක සෙල්ලම් ටිකක් ඉතින් මේක ඇතුලේ තියෙනවා. අම්පිටි සුමනරතර හාමුදුරුවෝ වගා කරන හාමුදුරුවෝ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපේ වගාවේ අපිට ගැටලුවක් නැහැ නේද? එහෙනම් කාටව මොකද තියෙන අමාරු? ඇලමල් පිපිලා පිට කනවා කියවා වගේ කතා තමයි ඉතින් අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි මේ බලමු දැන් දෙයනේ කියලා අපේ ගොවිපළ සාර්ථකයින්ද ඇත්තටම නැන්දලා සතුටින් නේද ඉන්නේ වැඩ කරන ඔක්කොමලා සතුටින් නේද? ඈ ජගදීශ් මහත්තයාට පින් සිද්ධ වෙන්න ලසිත් නෑ හැම වෙලාවෙම මතක් කරනවා මම හැමෝටම කියන එකම දේ තමයි ගෙදර පැදුරු කෑල්ලක් එලාගෙන බිම නිදා ගන්නකොට අපට ඔය පොළවට සිමෙන්ති ටික දාගන්න දීපු දායකයෝ සිහිපත් කරන්න මතක් කරන්න සංසාරයේ මිනිස්සුන්ට අර බුද්ධත්වයට පෙර බෝධිසත්ව යුගයේ ලැබුණා වූ රම්‍ය සුරම්‍ය සුබ වැනි මාලිගා ලැබිලා බුදුබණ අහලා නිවන් දකින්න ලැබෙන්න කියලා. පින් අනුමෝදන් කරන්න. මොකද මම එහෙම කියන්නේ වහලේ දිහා බලනකොට සීට් ටික වහලා දීපු මිනිස්සු මතකයි නේද මල්ලිකා නේද? නේද? බිම ඇතිරෙනකොට අමතක වෙන්න විදියක් නෑ. දැන් අපේ ලසිත් මාලිංග මහත්තයා අපිට ඔය ටැට්ටේ ටික ගෙනල්ලා දුන්නේ නැත්නම් තුෂාර ඔය අපේ පිටරට ජීවත් වෙන තුෂාර මහත්තයලා අපිට ඔය යාන වාහන සම්පත් ටික දුන්නේ නැත්නම් අපි කොහොමද මේ විදියට ගමක් ගොඩනගන්නේ? ඒ නිසා පැහැදිච්ච සහ ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් බලන් ඉන්න දායක පින්වතුන්ට ඔය ඇත්තෝ නිතරම මතක් කර පින් අනුමෝදන් කරන්න ඕනේ. ඔව් අපට ඒ කියන දීප සම්පතේ වටිනාකම අද දවසේ තේරෙනව නේද නේද 2003 2008 ඔය කියන කාලේ හදලා දීපු ගෙවල් ටිකේනේ තාමත් මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙමත් එක්කෙනෙක් දෙන්නේ තමයි අණ්ඩක් ගහලා තව එකක් හදාගෙන තියෙන්නේ. නැත්තම් අපි හදලා දීපු ගෙවල් ටිකේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අපි නිතරම මම හැමෝටම කියන්නේ දැන් මේ හෙට ඔය වැඩසටහනේදී හාල් ටික ගන්න වෙනම, පරිප්පු ටික ගන්න වෙනම ඕ නැන්ද? ඒක Facebook එකට දැම්මා විතරයි. මේ YouTube එකට දැම්මා විතරයි. මහත්තුරු 3-4 දෙනෙක් එකතු වෙලා සලකලා තියෙන දැන් මේ වැඩේ කරගෙන යන්න කියලා. ඉතින් මටත් පුළුවන් විදිහට ඒකට මම ඇතුළත් වෙනවා සලකනවා. ඒකනේ ගමේ පන්සලෙන් ගමට අවුරුදු කියන්නේ. ඉතින් අපිට දෙන මිනිස්සුන්ට අපි පින් අනුමෝදන් කරලා ඒ කටයුතු කරගන්න ඕනේ. එහෙනම් 10ට සියලු දෙනා සහභාගී වෙන්න රැස්වීම පවත්වන්න වැඩ නවත්තන එක අපරාධයක්.
රැස්වීමක් පවත්වන්න වැඩ නවත්තන එක අපරාධයක්. වැඩ කර කර ඉන්න වෙලාවේ මම මෙතන ඇවිල්ලා මේ කරුණ ටික පැහැදිලි කරේ. අමතක කළොත් සියල්ලටම දඬුවම්. අනිවාර්යයෙන්.